මේ අයන් ඩෝම් එකේ ඉස්සරහින්ම තියෙන මිසයිල් බැටරි එක. මේ බැටරි එක ඇතුලේ මිසයිල් 20ක් දාන්න පුළුවන්. ඒ වගේ මේක වාහනයක හයි කරලා තියෙන්නේ. ඒ හින්දා මේක ඕනම තැනකට පැදගෙන ගිහිල්ලා හරි පැත්තට හරවලා නවත්තන්නත් පුළුවන්. මේ මිසයිල් බැටරි එකට සම්බන්ධ කරලා තියෙන හයි රෙසලූෂන් රේඩාර් එකක්. මේ රේඩාර් එකට පුළුවන් අහසින් මොකක් හරි මිසයිලයක් එනවනම් ඒ මිසයිලේ එන පැත්ත ඒ වගේ මේකේ ගමන් පතේ අඳුර ගන්න. ඉතින් මේ විස්තර ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේකේ තියෙන කම්පියුටර් ඇල්ගොරිතම්ස් වලට පුළුවන් මේ එන මිසයිලේ ගමන් පතේ ඉතාමත් නිවැරදිව ගණනය කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා මේ මිසයිලේ වැටෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයකටද එහෙම නැත්නම් මිනිස්සු නැති ප්‍රදේශයකටද කියලා. ඉතින් මේ විදිහට ඊශ්‍රායලේ පැත්තට එන මිසයිලේ වැටෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශයකට නම් ඒගොල්ලෝ ඒක අමතක කරලා දානවා. මොකද ඒක නිෂ්ක්‍රීය කරන්න මේගොල්ලෝ ගාව තියෙන මිසයිලයක් නාස්ති කරන එක අපරාධෙ හින්දා. හැබැයි මේ විදිහට ඊශ්‍රායලේ පැත්තට එන මිසයිලයක් එහෙම නැත්නම් රොකට් එකක් වැටෙන්න නියමිත වෙලා තියෙන ජනාකීර්ණ ප්‍රදේශයකට නම් ඒගොල්ලෝ ඇන්ටි මිසයිල් එකක් ඒ දක්වා යොමු කරනවා. යොමු කරවලා ඒක අහසෙන් පුපුරව හරිනවා. ඉතින් ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේ වැඩේ කරන්න කොයිතරම් දියුණු තාක්ෂණයක් අවශ්‍යද කියලා. මේ වැඩේට පාවිච්චි කරන ඇන්ටි මිසයිල් එක, ඒ වගේම රේඩාර් සිස්ටම් එක, මේකේ තියෙන කම්පියුටර් ඇල්ගොරිතම්ස් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන ඊශ්‍රායලයේ ජීවත් වෙන ඉංජිනේරුවන් විසින්මයි. මේ අයන් ඩෝම් එකේ පාවිච්චි කරන එක ඇන්ටි මිසයිල් එකක් $20000ක් විතර වෙනවා. මේ වගේ මිසයිල් එකක තියෙන තාක්ෂණය දිහා බලනකොට ඒක ඉතාමත් අඩු මුදලක්. ඒ වගේ මේ මිසයිල් එකට පුළුවන් කිලෝමීටර් 4 සිට කිලෝමීටර් 70ක් දක්වා ඉතාමත් පුළුල් පරාසයක වැඩ කරන්න. මේ ඇන්ටි මිසයිල් එකට අවශ්‍ය බලය ලබා දෙන්නේ solid rocket motor එකකින්. මේ ඇන්ටි මිසයිල් එකේ ඉස්සරහ හයි කරලා තියෙන ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් සෙන්සර් එකක්. එතකොට වෙන මිසයිල් එකක් ගාවට මේක ගියාට පස්සේ ඒකට පුළුවන් ඉතාමත් නිවැරදිව තමන්ගේ ඉලක්කය ලබා ගන්න. ඉතින් මේ ටෙක්නොලොජිස් හැම එකක්ම පාවිච්චි කරලා අයන් ඩෝම් කියන ඇන්ටි මිසයිල් සිස්ටම් එකට පුළුවන් වෙලා තියෙනවා ඒකේ නිර්වද්‍යතාවය 90%කටත් වඩා වැඩි යගයක පවත්වා ගන්න. ඒ වගේම ඊශ්‍රායලින් ඉංජිනේරුවන් පහුගිය කාලේ උත්සාහ කරා මේකේ තියෙන රේඩාර් සෙන්සර් එකට අමතරව ලයිඩාර් සෙන්සර් එකකුත් පාවිච්චි කරන්න. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ සෙන්සර්ස් දෙකම පාවිච්චි කරලා මේකේ නිර්වද්‍යතාවය 99% විතර වෙනකන් වැඩි කරගන්න. මේ අයන් ඩෝම් කියන ඇන්ටි මිසයිල් සිස්ටම් එක ඊශ්‍රායලේ පාවිච්චි කරන්න පටන් ගත්තේ 2011 දී. පහුගිය අවුරුදු 10 පුරාවට මේ සිස්ටම් එකට පුළුවන් වෙලා තියෙනවා ඊශ්‍රායලයේ ජීවත් වෙන මිනිස්සු දහස් ගාණක් දෙනාගේ ජීවිත බේරන්න. ඉතින් මම මේ කතා කරේ ඊශ්‍රායල ජාතිකයන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදාගත්තු හරිම අහිංසක ටෙක්නොලොජි එකක් ගැන. හැබැයි මීට වඩා ඉතාමත් බිහිසුණු තාක්ෂණයන්, බිහිසුණු ආයුධ මේගොල්ලෝ හදලා තියෙනවා.